නුගේගොඩ පැවති විපක්ෂයේ විරෝධතා රැළියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුව සිටි උදිත ලොකුබණ්ඩාර මහතා වේදිකාව මත ගමන් මල්ලක් තුල සඟවාගෙන සිටි පිස්තෝලය නුගේගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා අත්අඩංගුවටගෙන තිබෙනවා. විශාල මහජනතාවක් රැස්ව සිටි ස්ථානයක වේදිකාවක් මත පිස්තෝලයක් සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාව මත උදිත ලොකුබණ්ඩාර මහතාගෙන් පොලිසිය පෙරේදා ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙම පිස්තෝලය අත්අඩංගුවට ගත්තේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි උදිත ලොකුබණ්ඩාරට අයත් නිවසේදී බවයි. පිස්තෝලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඊට බලපත්‍ර නොතිබූ බවද පොලිසිය පවසනවා. උදිත ලොකුබණ්ඩාර සතුව ලියාපදිංචි පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබී ඇති අතර එම අවි දෙකම මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාර දී තිබූ බව වාර්තා වනවා. එම අවි බාර දී තිබුණේ ලියාපදිංචි පිස්තෝල සහ ගිනි අවි ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාර දෙන ලෙස කර තිබූ නියෝගයට අනුවයි. එසේ බාර දුන් ගිනි අවි දෙකෙන් එකක් මීට මාසයකට පමණ පෙර උදිත ලොකුබණ්ඩාර මහතා වෙත ආපසු බාර දී තිබෙනවා. එම අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් නියෝගයක් නිකුත් කර තිබුණේ ගිනි අවි බාර ගැනීමෙන් පසුව ඊට අවශ්‍ය ලියාපදිංචි බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි. එහෙත් ඔහු නුගේගොඩ රැළියට එන අවස්ථාව වන විටත් එම අවිය සඳහා වාර්ෂික බලපත්‍රය ලබාගෙන නොතිබූ බවයි වාර්තා වන්නේ.